මාක්ස්වාදී විශ්වවිද්‍යාල විදියට අද දවසේ අපි සාකච්ඡාවක් ගොඩනගා ගන්න තමයි ඇත්තටම මේ සාකච්ඡාව මේ විදියට ගෙනෙන්නේ. ඇත්තටම ලෝක දේශපාලන තත්ත්වය ගත්තත් ලාංකික දේශපාලනය ගත්තත් චීනීය සම්බන්ධයෙන් වාමාංශික ව්‍යාපාරය තුල මාක්ස්වාදී ව්‍යාපාරය තුල තාමත් ඒ කියන්නේ ලියාගත්ත නැති කොටසක් තියෙනවා. සමහර කට්ටිය චීනය සමාජවාදී රාජ්‍යයක් කියලා හඳුන්වනවා. තවත් සමහර කට්ටිය චීනය ධනවාදී රාජ්‍යයක් කියලා හඳුන්වනවා. තවත් සමහර කට්ටිය චීනය අධිරාජ්‍යවාදී රටක් වශයෙන් උත් හඳුන්වනවා. ඉතින් මෙන්න මෙහෙම සංවාදයක් මතුවලා තියෙන තත්ත්වයක් තුළ තමයි අපි චීනය ගැන මෙන්න මේ විදිහට අද සංවාදයක් ගොඩනගා ගන්න. ඉතින් අපි දන්නවා චීනය කියන රට ආරම්භය ඉඳලම යම් විදිහකට මාක්ස්වාදී ලෙනින්වාදී පදනමක් තිබ්බා. යම් විදිහකට එය විකෘති වෙච්ච ස්ටාලින්වාදී පදනමකින් ආරම්භය වෙච්ච රාජ්‍යයක් බව අපි හැමෝම දන්න කරුණක්. ඉතින් ඒ කෙසේ වුවත් යම් විදිහකට චීනය කියන්නේ ඇත්තටම ලෝකෙට ජයග්‍රහණ ලබා දීපු මානව වර්ගය වෙනුවෙන් ජයග්‍රහණ ලබා දුන්න රාජ්‍යයක් බවට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ தත්ත්වය තුල චීනය කියන්නේ ඇත්තටම කුමන ආකාර රාජ්‍යයක්ද? ඒක අධිරාජ්‍යවාදී රාජ්‍යයක්ද? ඒක ධනේශ්වර රාජ්‍යයක්ද? එහෙම නැත්නම් ඒක සමාජවාදී රාජ්‍යයක්ද? ඒක ප්‍රගතිශීලී රාජ්‍යයක්ද බව අපි සංවාදයකට බඳුන් කළ යුතුයි. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා ප්‍රමාණයක් සංවාද ප්‍රමාණයක් ගොඩනගා ගැනීම සඳහා අපි විශාල මෙහෙවරක් විදිහට තමයි අද දවසේ මෙන්න මේ සංවාදය ගොඩනගන්නේ. අපි ප්‍රාග්ධන දෙවිලුම 17 වෙන පරිච්ඡේදයේ ඇති වෙච්ච යම් විදියකට ඒ ගැටලුකාරී තත්ත්වයක් සහෝදරේ මතු කරපු හින්දා තමයි මෙන්න මේ චීනය සම්බන්ධයෙන් මෙන්න මේ සාකච්ඡාවන අපිට ගොඩනගා ගන්න ඕනේ. ඉතින් අත්තර මාක්ස්වාදී විශ්වවිද්‍යාල විදිහට අපි ස්ථාවරේ තින්නේ චීනය ධනේශ්වර රාජ්‍යයක්. හැබැයි අධිරාජ්‍යවාදී රාජ්‍යයක් නෙමෙයි කියන එක තමයි අපි ස්ථාවරේ තින්නේ. හැබැයි චීනය සම්බන්ධයෙන් අපි කියන්නේ ඒක නිශ්චිතවම සමාජවාදී රාජ්‍යයක් කියලා. මොකද ලෝකේ එක රටකට සමාජවාදය පවතින්න බෑ කියන එක අපි මාක්ස්වාදී න්‍යායාත්මකව දන්න කරුණක්. ඉතින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා බාණක් ගොඩනගා ගැනීම සඳහා පැහැදිලිවම අපිට අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ සඳහා අපි අනිල් රාජකන්න සහෝදරයට ඒ වගේම චීනයේ මාක්ස්වාදී ව්‍යාපාරයේ සහෝදරයෙක්ට සහ අනිකුත් මේ සම්බන්ධ වෙලා ඉන්න සියලුම සහෝදර සහෝදරුන්ට අවස්ථාව තියෙනවා සහෝදරුන්ගේ අදහස් පළ කරන්න. ඉතින් ඒ සඳහා මේ විදිහ අපි මේ ප්‍රසිද්ධ දේශනය මේ සාකච්ඡාව ගොඩනගා ගන්න සියලුම සහෝදර සහෝදරයන්ට ආරාධනා කරනවා. ඉතින් අපි ආරම්භයක් විදිහට අනිල් රාජකන්න සහෝදරයට දැරි සහෝදරාත්මකව ආරාධනා කරනවා දේශනය ඉස්සරහට කරගෙන යන ලෙස. බොහොම ස්තුතියි නිමිෂ සහෝදරයා. මම හිතනවා සියලුම සහෝදරවන්ට සුබ සන්ධ්‍යාවක්. අපි ඉතාමත්ම වැදගත් මාතෘකාවක් අද තෝරගත්තා. පහුගිය සතියේ අපේ තිබිච්ච සාකච්ඡාවල් සහ මීට පෙර ගිය සාකච්ඡාවල් පදනම් කරගෙන සහ ලෝකේ පුරාමත් දේශපාලන වශයෙන් විවිධ දේශපාලන සංග්‍රහ දේශපාලන විද්වතුන් ධනවාදී පැත්තේ වෙනම වගේම එතකොට අනිත් පැත්තෙන් මාක්ස්වාදී ව්‍යාපාර පැත්තෙන් සමාජවාදී මධ්‍යස්ථ සමාජවාදී මේ ආදි වශයෙන් විවිධාකාර වාමාංශික කොටස්වල විශාල වශයෙන් සාකච්ඡාවක් යමින් තියෙන. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ, ඒ කියන්නේ අවුරුදු චීනයේ ඇති වුණේ කවදද අද දක්වාම මේ සාකච්ඡාව මාක්ස්වාදීන් අතර ගිය සාකච්ඡාවක්. ඉතින් අපි මේකේ අද මේ මාක්ස්වාදී විශ්වවිද්‍යාලයේ හැටියට මේ සාකච්ඡාව අපිත් ගන්නෝනේ කියන එක හැමෝම කිව්වා. ඒකට තමයි අද මේ සාකච්ඡාව දාගත්තේ. එතකොට පළමුවෙන්ම දැන් චීනය සමාජවාදීද කියන ප්‍රශ්නයක් තමයි අපි අහලා තියෙන්නේ. අපි ඒකට ඔව්ද නෑද මොකද්ද කියන උත්තරේ දෙන්න කලින් අපි චීනය කියන එක ගැන පොඩ්ඩක් කතා කරගෙන යමු. පළවෙනියෙන්ම මට කියන්න ඕනේ චීනයේ වර්තමානයේ චීනයේ අපි දන්නා 2018 වර්ෂයේ මම හිතන්නේ ඒගොල්ලෝ කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ චීන ජනරාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි ආටිකල් එකේ ඒගොල්ලෝ චීන රජය මොකක්ද කියන එක කියනවා. එතකොට ඒගොල්ලෝ එතන කියනවා ඔයගොල්ලෝ බලන්න ආටිකල් 1 එකේ පැහැදිලිවම කියනවා මේක සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වයක් තමයි චීන රාජ්‍ය කියන එක. එතකොට ඒක ගොවීන්ගේ සහයලත් කම්කරු ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වයක් කියන එක ඒගොල්ලෝ ආටිකල් 1 එක පළවෙනි ආටිකල් එකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරනවා.
ඒත් එක්කම ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ප්‍රීම්බල් එකේ නැත්තම් අර පළවෙනි හැඳින්වීමේ ආණ්ඩුව ව්‍යවස්ථාව පිළිබඳ පොඩි හැඳින්වීමක් තියෙනවා. ඒක තුල ඔවුන් මුලින් සඳහන් කළා ඇත්ත වශයෙන්ම ඒගොල්ලෝගේ අයිඩියොලොජි එක නැත්තම් ඒගොල්ලෝ දාර්ශනික මඟ පෙන්වීම හැටියට ගන්නෙ මාක්ස් ලෙනින් වාදය කියන එක. එතකොට ඒගොල්ලෝ පසු කාලීනව ඇත්ත වශයෙන්ම මාක්ස් ලෙනින් වාදය සහ මාවෝ විසින් ඉදිරිපත් කරපු යම් ප්‍රායෝගික මාක්ස්වාදී නැත්තම් මාක්ස් ලෙනින් වාදයට යමක් මේ මාෝ සේතුන් විසින් එකතු කරාද අන්න ඒ කොටස්. එතකොට 2018 වෙනකොට ඒගොල්ලෝ කියනවා ඩෙන් ෂියාපියන් සහ ඊට පස්සේ හිටපු චීන නායකයා උන්ගේ නම් ටිකත් ඒකට ඇතුළත් කරලා ඒගොල්ලන්ගේ එකතු කිරීම වෙනවා. එතකොට මේ අයගේ පසුකාලීනව එකතු කිරීම මොනවද ඒවා අපි වෙනම සාකච්ඡාවක් ගන්න ඕන දෙයක්. ඒ එකතු කිරීම මොනවද කියන එක අපිට හරියට අඳුර ගන්න බෑ. ඉතින් නොඑක් කතාවේ සම්බන්ධයෙන් එන්න පුළුවන්. මම මේක ආරම්භයක් හැටියට කිව්වේ මේ චීන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ චීනය පිළිබඳව මොකද්ද චීනය කියන එක ඒගොල්ලෝ ලෝකෙට දීපු කතාවක්. එතකොට අපි කොහොම වුණත් චීනය ගැන මේ තරම් 949 චීන විප්ලවයෙන් පස්සේ චීන ජනරජය ආරම්භ වුණාට පස්සේ අත් වශයෙන්ම 960 දක්වා චීනයත් එක්කලා සෝවියට් යුනියන් එක විශාල සම්බන්ධතාවයක් තිබුණා. මොකද අත් වශයෙන්ම චීන විප්ලවයට මඟ පෙන්වන්නේ ඒක චීන විප්ලවයට සියලු සහාය දෙන්නේ චීන සෝවියට් කොමියුනිස්ට් පක්ෂය. චීන සමුළුව මම කියන්නේ කොමියුනිස්ට් පක්ෂ සමුළුව මොස්කව් වල තමයි අවසාන සමුළුව ඒගොල්ලෝ තියන්නේ. මේ විප්ලව කියන්නේ චෙන් කායිෂෙක් එක්කලා යන ගමනේ ගිහිල්ලා ඒක සම්පූර්ණයෙන් චෙන් කායිෂෙක් ආපස්සට ඇරිලා ඒගොල්ලෝ සමග තිබුණ සම්මුතිය බෙදලා විශාල චීන කොමියුනිස්ට් වාදීන් විශාල ප්‍රමාණයක් ඝාතනය කරනවා. ඒගොල්ල පස්සේ මාව් සේතුන් ප්‍රධානී ගමේ මේ කඳුකරයට පලා ගිහිල්ලා අර ගරිල්ලා යුද්ධයක් ආරම්භ කරලා ඊට පස්සේ අපි දන්නවා ලොකු කතාවක් තියෙනවා. ඒක ඕගොල්ලන්ට අද බලන්න පුළුවන් ඔය ඉන්ටර්නෙට් එකේ තියෙන විවිධ ආකාරයට ඒ සම්බන්ධව තියෙනවා. එතකොට කොහොම හරි එතකොට චීනය මේ සෝවියට් යුනියන් එකත් එක්කලා තිබිච්ච සම්බන්ධතාවයෙන් යම් මතවාදී ගැටුමක් කරා විඳීම නිසා 960න් පස්සේ චීනය ස්වාධීන මාවතක ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට ඒ ගමන් අර 949 නැත්නම් අපි 950 කියලා ගත්තම අවුරුදු 10ක් තුල චීනය අතිවිශාල ගමනක් එනවා. පැහැදිලි ආර්ථික සංවර්ධනයක් සාපේක්ෂව කියන්නේ චීනයේ මේ ලෝකමය වශයෙන් මේ චීනී ඉතිහාසයට සාපේක්ෂව ඒගොල්ලෝ ඒ බැම්මෙන් අධිරාජ්‍යවාදී බැමි වලින් බිඳුනට පස්සේ ඉදිරි ගමනක් එනවා. නමුත් එදා ඉඳලා 960න් පස්සේ ඒගොල්ලන්ගේ ගමන් මාර්ගය සම්පූර්ණ වෙනස් වෙනවා. එතකොට අද පවතින චීනයට අද තියෙන චීනයට ප්‍රධාන වශයෙන් අපි දකින චීනයට ප්‍රධාන වශයෙන් බලපාපු කාල සීමාව ඇත්ත වශයෙන්ම ওই 960න් පස්සේ ඒගොල්ලෝ ගත්ත තීන්දුව తీරන උඩ සහ න්‍යායික වශයෙන් සහ ආර්ථික වශයෙන් චීනය තුල සමාජවාදය ගොඩනගනවාද නැද්ද කියන කාරණේ නෙමෙයි මම කියන්නේ. ඒගොල්ලෝ චීන ජනතාව කියන්නේ පොඩි ජනගහනයක් නෙමෙයි ලෝකේ එවකටත් මුළු යුරෝපයට වැඩිය විශාල ජනගහනයක් හිටපු රට. මුළු යුරෝපය එකතු කරත් ඊට වැඩිය වැඩි ජනගහනයක් චීනයේ හිටියා. ඉතින් මේ ඒ පසුගාමී චීනය අපි ඒක මේ සුළු වශයෙන් හරි දැනගන්න ඕනේ 949 වෙනකොට චීනය අපේ රට වගේ හෝ ඉන්දියාව හෝ වගේ සම්පූර්ණයෙන්ම යටත් විජිතයක් කර නොගත්තත් අධිරාජ්‍යවාදීන් චීනයේ වෙරළබඩ ප්‍රදේශ ඒ කියන්නේ පැසිෆික් සාගරයට මුහුණ දීලා තියෙන කොටස් වල සෑහෙන ප්‍රමාණයක් මේගොල්ලෝ කෑලි කඩාගත්තා. ඒ විතරක් නෙමෙයි විශාල ජනසංහාරයන් කරා ආර්ථික
අලාභහානි විශාල වශයෙන් ගිනි තැබීම් ගම්මාන පිටින් නගර පිටින් ඒගොල්ලෝ ගිනි තිබ්බ විශාල ආර්ථික අලාභහානි කරා. ඊට පස්සේ අවසාන වශයෙන් ඒගොල්ලෝ මුළු යුරෝපෙම එකතු වෙලා චීනය යටත් කරන්න ඕනේ කියලා අපි අර සුප්‍රසිද්ධ දන්න බොක්සර් වෝක. ඒ කියන්නේ සාමූහිකව බටහිර රටවල් සියල්ලම එකතු වෙලා දැවන්ත ප්‍රහාරයක් එල්ල කරා චීනය යටත් කරා. ඒ කොහොම වුණත් සෝවියට් යූනියන් එක ඇති වෙච්ච විප්ලවයෙන් අනතුරුව ඉතාමත්ම ඉක්මනින් සෝවියට් දේශේ මේ චීනයේ විප්ලවයක් සාර්ථක වුණා. එතන ඒ කියන්නේ 917 ඉඳලා 49 වෙනකන් කාල සීමාවේ කල්පගෑනි ගොඩක් සිද්ධ වෙනවා. කොහොම වුණත් අවසාන වශයෙන් අපි කඩිමකට આવොත් 949 වෙනකොට චීන ජනරාජ්‍යයේ පිහිටවන එක කම්කරුපන්තියේ නායකත්වයෙන් විප්ලවයක් ජයග්‍රහණයට අරගෙන යනවා කොමියුනිස්ට් පක්ෂය විසින්. එතකොට එදා ඇතිවෙච්ච චීනේ ගත්ත ගමන් මාර්ගයේ අපි අද දකින චීනය අර 960න් මං කිව්ව කාල සීමාවෙන් පස්සේ ඇති කරගත්ත තීන්දුව తీරනවල බලපෑමක් උඩ දකින චීනය තමයි. එතකොට මේ අද තියෙන චීනය මේ තරම් වැදගත් අපි හැමෝම කතා කරන චීනයේ ධනපතිපන්තිය ලෝක වෙළඳාම ආර්ථික සංවිධාන එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් බටහිර සමස්තයක් හැටියට බටහිර සහ චීනය අතර වශයෙන් මේ කතා කරන චීනයේ මොකද්ද තියෙන වැදගත්කම. එතකොට එයා අපි දන්නවා අද විශාල ආර්ථික බලවතෙක්. අත් වශයෙන්ම කිව්වොත් එහෙම දෙවනි ආර්ථික බලවතා ලෝකේ. මේ 60 ඉඳලා අත් වශයෙන්ම මේ අවුරුදු දැන් 65ක් විතර වෙනවා. සමස්තයක් වශයෙන් ගත්තොත් චීනයේ මුළු ගමන් මාර්ගය අවුරුදු 70යි. ඒ කියන්නේ 49 ඉඳලා ගත්තොත් 70ක් 75ක් වගේ කාලයක්. එතකොට මේක චීනයේ ඇත්ත වශයෙන්ම අද චීනයේ තියෙන ශක්තිය මොකක්ද? ඒක ආර්ථික ඒකවලගේ එන්ජිමේ තියෙන ධාරිතාවය ආර්ථික මෙවලමේ තියෙන ශක්්‍යතාවයන් මොනවද? ඒක පිළිබඳව බටහිර රටවල් දරන මතය මොකද්ද? විශේෂයෙන්ම එක්සත් ජනපදයේ ඒ පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇතුව ඉන්නවද නැතුව ඉන්නවද? සහ ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම ගත්තොත් මම හිතන්නේ ඒගොල්ලෝ ඊටාත්ම ඒගොල්ලන්ගේ ලෝක දේශපාලනය සහ මේ චීනයේ නැගීම හරහා ඇති කරලා තියෙන බලපෑම පිළිබඳව ඒගොල්ලොන්ට මම හිතන්නේ නිසි අවබෝධයකින් කටයුතු කරනවා කියන බවක් අපිට පේන්නේ නැහැ. කොහොම වුණත් ඒක අපිට ඒක වැදගත් කාරණයක් නෙමෙයි අපි සාකච්ඡා කරන කාරණේ සම්බන්ධයෙන්. මේ පසුබිම උඩ අපි බලාගෙන යනකොට කොහොම වුණත් චීනය විසින් එදිනෙදා පුවත්පත් වලින් මේ පසුගිය අවසාන මේ ගත්තොත් එහෙම අවසාන අවුරුදු 25 ගත්තොත් එහෙම මතු කරන දේවල් චීන විසින් මතු කරන දේවල් ආශ්චර්යයි. ඒ කියන්නේ ඒවා ඇත්තටම මේ ගත්තොත් එහෙම ලෝක ඉතිහාසයේ සුවිශේෂ දේවල් හැටියට සලකන්න පුළුවන් කාරණා. ඉතින් මිනිස්ය කියන්නේ මිනිස්ය ඉතිහාසයේ මම කිය මිනිසුන්ගේ මේ පන්ති ක්‍රමය හරහා නැත්තම් මේ නිෂ්පාදන ආකෘති තුලින් ගමන් කරපු මාර්ගයේ අතිශයින්ම ආශ්චර්යමත් දේවල් ඔවුන්ගේ ඒ සමස්ත ජනගහනයේ ක්‍රියාකාරීත්වය හරහා ඉදිරියට එමින් තියෙනවා. එතකොට අපිට චීනය නිකන් දැන් අද සලකන්න පුළුවන් ද චීනය කියන එක සමාජවාදීද නැද්ද කියන කාරණයට වඩා ඒක ඇති කරලා තියෙන ලෝකයේ ආර්ථිකයේ තුල ඇති කරලා තියෙන බලපෑම සුවිශේෂ ප්‍රපංචයක් හැටියටම අපිට විද්‍යාමාන වෙමින් තියෙන එක පැත්තකින් භාණ්ඩ හා සේවා ප්‍රමාණය ලෝකෙටම අවශ්‍ය භාණ්ඩ හා සේවා සමහරක් ක්ෂේත්‍රවල ඔවුන් විශේෂයෙන්ම මැනුෆැක්චරින් ගුඩ් මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සඳහා නිෂ්පාදනය කරන භාණ්ඩ මුළුමනින්ම චීනය නිපදවනවා. සමහර ක්ෂේත්‍රවල ඒගොල්ලෝ US මේ කියන්නේ බටහිර රටවල් අභිබවා ගිහිල්ලා තියෙනවා. ඒ තත්වලින් ආර්ථික දත්වලින් මේව ගොල්ලන්ට සංසන්දනය කරලා බලන්න පුළුවන්. G7 රටවල් සහ චීනය තියෙන ආර්ථික දත්ත මේ ටේබල්ස් ඕන තරම් තියෙනවා. ඒව තුලින් ඔයගලන්ට මේක බලන්න පුළුවන්. එතකොට මේක සුවිශේෂ ප්‍රපංචයක්. මේකේ විවිධ පැති කඩන් තියෙනවා. ඒක නිසා තමයි අපි අද අහන්නේ මේ ප්‍රශ්නේ චීනයේ සමාජවාදීද. මේක දැන් අත් වශයෙන්ම ධනවාදී රටක මේ කියන සංවර්ධනය US එකේ තිබිච්ච සංවර්ධනය ඒ තරම් සුවිශේෂී නෑ. ඒක අවුරුදු 200ක් තිස්සේ නැත්තම්
යුරෝපය ගත්තොත් එහෙම යුරෝපයේ ওই තියෙන දියුණුවට එන්න විශාල කාරණා ගොන්නක් බලපෑවා. අපි දන්නේ වට විවිධ හේතු තියෙන. ඒගොල්ලෝ යටත් විජිත විශාල සංඛ්‍යාවක් නඩත්තු කරගෙන ගියා. මේ ආදි වශයෙන් වෙනත් රටවල් යටත් කරා. එතකොට එක්සත් ජනපදයේ වුණා ලෝකේ පුරාම මංකොල්ල රාශියක් කරු රටක්. ඒ වහරා ඒගොල්ලෝ අතිරික්ත වටිනාකම් විශාල වශයෙන් ප්‍රාග්ධනයක් ගොඩ ගහගත්තා. යුරෝපයට අවුරුදු දල වශයෙන් 300ක්වත් ගියා මේ කියන තත්ත්වය ළඟා කරගන්න. නමුත් චීනයට ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම අවුරුදු 65ක් 70ක් වගේ ඇතුළත මේ කාරණේ ඒ කියන්නේ යා දැවැන්තේ බවට පරිවර්තනය වෙනවා. විතරක් නෙමෙයි ලෝක ඉතිහාසයේ වැඩිම ජන සංඛ්‍යාවක් ජන කොට්ටාසයක් ඇත්ත වශයෙන්ම අද දැන් ඔය යුනයිටඩ් නේෂන් එකේ තියෙන දත්ත වලට අනුව ඒගොල්ලෝ මනිනවා මේ දරිද්‍රතාවය. ආනේ දරිද්‍රතාවයෙන් ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට එවැනි විශාල ජනගහනයක් මුදවාගත්ත එකම රට චීනය. එතකොට මම අර කිව්වේ ඒක සුවිශේෂ ප්‍රපංචයක්. මේක අපි නිකන් සුළුවට චීන සමාජවාදීද නැද්ද යන කාරණේ ගැන බලන්න යනකොට මෙන්න මේ කරුණු අපි අපේ සැලකිල්ලට ගන්නවා. එතකොට මේ දරිද්‍රතාවයෙන් මිදවීම මෙතනදී අදහස් කරන්නේ මේ ආදායම මේ සමාන බෙදියාමයි කියන කාරණේ. මිනිස්සුන්ට විශේෂයෙන්ම නිවාස, ආහාර, ඇඳුම්, පැළඳුම්, අධ්‍යාපනය කියන කාරණා වලදී මිනිස්සු චීනයේ මිනිස්සු ඒවා කිසිසේත්ම ඒගොල්ලන්ට ඒවා මේ ඒගොල්ලෝ දැන් 949 දක්වා ගමන් කරන කාලය තුල ඕගොල්ලෝ චීන මේ ස්ටැටිස්ටික්ස් අරන් බලන්න විශාල සාගත සංඛ්‍යාවක්. මිනිසුන්ට අධ්‍යාපනය නැහැ. කිසි දවසක ඒගොල්ලෝ ඉස්කෝල දැකලා නැහැ. ඉස්කෝල ඉතාමත් සුළු ප්‍රමාණයක් තියෙනවා. එතකොට මිනිස්සු ඇත්තටම සත්තුන්ගෙන් වෙනස් වුණේ ඉතාමත් සුළු වශයෙන්. එතකොට ඒගොල්ලෝ ඉතාමත්ම මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අතිබහුතරයක් පරිහරණය කරේ. එතකොට එක පැත්තකින් අධිරාජ්‍යවාදී ප්‍රහාරය අනිත් පැත්තෙන් තමන්ගේ රටේ වැඩවසම් ආකෘතිය තුලින් පීඩාවින්ද දැවැන්ත පීඩනයකට ඒ කියන්නේ ඒ චීනයේ තිබිච්ච ක්‍රෝනික් අපි කියනවා මේ භයානක දුප්පත්කම ලෝකේ කිසිම රටක ලෝක ඉතිහාසයේ තිබිලා නැහැ. එතකොට එවැනි ජනතාවක් ඒ වගේ පිම්මකට පැහැදිලි තත්වයකට මේ ආර්ථික වශයෙන් ළඟා වීම සුවිශේෂ තත්ත්වයක්. ඉතින් මේක අපි මේවත් චීනයේ පසුබිම ගැන ගන්නකොට සලකන්න ඕන. එතකොට තවත් වැදගත් කාරණයක් තමයි දැන් ඒගොල්ලන්ගේ සංවර්ධන වේගය. ආර්ථික සංවර්ධන වේගය බැලුවොත් එimhe අපි කියනවා මේ මොකක්ද ඒක අපි මයින්න මේ GDP එක අරගෙන ගත්තොත් එහෙම GDP එකේ මූල්‍ය මේ මුදල් වටිනාකම නෙමෙයි මුදල් මිනුමෙන් අයින් කරලා ඒකේ භාණ්ඩ හා සේවා වශයෙන් ගත්තොත් එහෙම පහුගිය අවුරුදු 25 ඇතුළත පළවෙනි රටේ චීනය. අනිත් සියලුම රටවල් ඒකට පල්ලෙහාන් හිටියේ. ඒකේ වර්ධනයේ වේගය බැලුවොත් එහෙම. පල්ලෙහාන් කියන්නේ කොච්චරද කියනවා නම් අනිත් කිසි US වලටවත් ඒක කිට්ටු වෙන්නවත් බැරි සංඛ්‍යා ලේඛනයක් තමයි ඒ තුල අපිට බලන්න පුළුවන්. එතකොට මේවා අපි මේ ජයග්‍රහණ අපි චීනය පිළිබඳව චීනයේ දේශපාලන ආකෘතියත් එක්කලා කොහොමද මේකේ තියෙන අන්තර් සම්බන්ධය අපි ඇගීමකට නැත්නම් ඒ ගැන දැවැන්ත විමර්ශනයක් අපි කරන්න ඕනේ. මම කිව්වේ ඒක අර එක සුවිශේෂ ප්‍රපංචයක්. ලෝක ඉතිහාසයේ සුවිශේෂ ප්‍රපංචයක්. අපි මේක නිකන් හුදු එකපාරට දේශපාලන ආකෘතියක තියෙන මූලධර්ම වලට අනුගත වීම හරහා බලනවාද නැත්නම් ක්‍රියාවලියක් හැටියට ඒ දේශපාලන වෙනස්කම 949 ඇතිවෙච්ච දේශපාලන වෙනස්කම ක්‍රියාවලියක් හැටියට ඉදිරියට ඇදමින් යන ක්‍රියාවලියක් හැටියට මේක දිහා දකින්නවාද කියන එක අපි බලන්න ඕනේ කියන එක නිසා තමයි මම ඒකට අර සුවිශේෂ ප්‍රපංචයක් කියන මේ වශයෙන් එක මේ සඳහන් කරියත් වශයෙන්ම අපි ඒකයි ඒකේ අදහස. එතකොට අනිත් පැත්තෙන් අපි බැලුවොත් එහෙම චීනයේ දැන් මම අර කලින් දවසකට ඔයගොල්ලන්ට මේක සඳහන් කරා. ඒගොල්ලන්ගේ දැන් ඒක පුද්ගල ආදායම ඒගොල්ලන් 940
ගණන් වල තිබිච්ච එකත් එක්කලා බැලුවොත් එහෙම විශාල වෙනසක් තියෙනවා. නමුත් සාපේක්ෂව අපි මේ මෑත කාලේ වැඩිම වර්ධන වේගයක් එක පුද්ගල ආදායමේ වැඩි වෙන රට චීනය. වෙන කිසිම රටක් නෙමෙයි චීනය. එතකොට අත වශයෙන්ම එක පුද්ගල ආදායමේ සැලකිය යුතු මට්ටමක් යුරෝපීය රටවල් වලට ඇති කරගන්න අවුරුදු 250කට වැඩිය කාලයක් ගත කරා. ඉතින් එතකොට මේ ඇති කරපු දේශපාලන ආකෘතියේ සියලුම අඩුපාඩුකම් සහිතව වුණත් අපි දන්නවා මේකේ පසුපස තියෙන කාරණා මොනවද කියන එක අපේ සලකා බලන්න ඕන වටින කාරණා. එතකොට අපි බලමු දැන් එක වැදගත් කාරණයක් තමයි චීනය මේ තත්ත්වයන් වලට අපි දන්නවා සමාජවාදී රටවල් සහ ධනවාදී රටවල් ප්‍රධාන වශයෙන් අපි කතා කරනකොට කියන දෙයක් තමයි නිෂ්පාදනය අත් වශයෙන්ම සැලසුම් කරන්න ඕනේ කියන කාරණය. අපි දන්නවා සම්පූර්ණයෙන්ම දැන් බටහිර රටවල් අත් වශයෙන්ම මුළුමනින්ම කිසි දවසක ඒගොල්ලන්ට ආර්ථික සැලසුම් නැහැ. ඒගොල්ලෝ සැලසුම් කරන්නේ ආර්ථික. නමුත් අපි දන්නවා චීනය ඒගොල්ලෝ 5 අවුරුදු සැලසුම් හැම සැරේම හදනවා. මේ සැලසුම් ඒගොල්ලෝ ඊට පස්සේ ඒ සැලසුම් වල ඉලක්ක ඉතාමත්ම නිවැරදිව ළඟා කරනවා. ඒ සැලසුම් වලට ගමන් කරනවා. එතකොට දැන් අපි ගමු නිවාස හැදුවත් ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම ඒගොල්ලෝ නිවාස ඉදිරියට කොච්චර උමනා වෙනවද කියන එකට ඒගොල්ලෝ නිවාස කල් වේලා ඇතුව හදනවා. ඒගොල්ලෝ දැන් සමහරක් වෙලාවට ඒ සම්බන්ධ විවේචන තියෙනවා අපි දැකලා තියෙනවා. චීනයේ ඩෙවලොප්මන්ට් මේ කියන්නේ මොනවාද? ගොඩනැගිලි කර්මාන්තයේ විශාල අර්බුදයක් තියෙනවා කියලා අපි දන්නවා. ධනේශ්වර මාධ්‍ය ලෝකේ පුරාම කියනවා. මේ ආර්ථික අර්බුදයක් චීනයේ මේක තුල ඇති වෙනවා. දැන් චීනය ඉන්වෙස්ට්මන්ට් කරලා තියෙන බැංකු මේවට ආයෝජනය කරලා තියෙනවා. ඒ වටිනාකම පහත් වැටෙමින් තියෙනවා ආදි වශයෙන් මේගොල්ලෝ විශාල ප්‍රචාර කරනවා. නමුත් චීනය ඒ සම්බන්ධයෙන් දරන මතය තමයි ඒගොල්ලන්ගේ මේ මොහොතේ ගියාම බලන්න පුළුවන්. ඒගොල්ලෝ අත් වශයෙන්ම නිවාස හදන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාවයට. එතකොට ඒගොල්ලෝ ඒ ක්ෂේත්‍රයට ආයෝජනය කරනවා. ඒක ලාභද පාඩුද කියන එක නෙමෙයි ඒගොල්ලෝගේ සැලැස්මේ කොටසක් ඒක. ඉතින් අර ධනපති ආර්ථික විද්‍යාඥයෝ කියන ආකාරයේ අර ඇමරිකාවේ ඇතිවෙච්ච අර මේ බිල්ඩින්ග්ස් වල අපි දන්නවා 2008 කඩාගෙන වැටීම ප්‍රධාන වශයෙන්ම ඒගොල්ලන්ගේ මේ මොනවාද රියල් එස්ටේට්ස් වල නැත්තම් මේ ගොඩනැගිලි කර්මාන්තයේ ඇතිවෙච්ච බබල් එකක් නිසා කඩානවා. චීනේ එවැනි විශාල ඒගොල්ලෝ කියනවා මේ විශාල මේ ප්‍රදේශවල ගොඩනැගිලි නිවාස ඉදිරි කරලා තියෙනවා. නගරවල තට්ටු නිවාස රූරල් මේ ග්‍රාමීය ප්‍රදේශවලත් විශාල වශයෙන් එවැනි නිවාස ඉදිරි කරලා තියෙනවා. එතකොට මේගොල්ලෝ අත වශයෙන්ම චීනේ ඒක කරේ මේගොල්ලෝගේ ආර්ථික පසුබෑමෙන් ගොඩ එන්න ප්‍රාග්ධන හිමියන්ට නැත්තම් බැංකු වලට ඉඩ දුන්නා මේ ගොඩනැගිලි හදන්න කියලා. නමුත් ඒක නෙමේ සැබෑ කතාව. අපි ඒව වෙනම කතා කරනවා කොහොමද වෙන්නේ කියන කාරණේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ගත්තොත් එහෙම දැන් අනිත් ක්ෂේත්‍රයන් ගත්තොත් එහෙම ඒගොල්ලෝ විද්‍යාව හා තාක්ෂණය ගත්තොත් එහෙම අද සමහර ක්ෂේත්‍ර වලින් ඒගොල්ලෝ ඇමරිකාව බටහිර රටවල අභිබවා යනවා. එතකොට බටහිර රටවල් සතුව තිබිච්ච සියලුම අනිකුත් විද්‍යාවන් හා ඒගොල්ලෝ පැරලල් සමභාවයට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ගුවන් යාන නිෂ්පාදනය කිරීම, අභ්‍යවකාශ යාත්‍රා නිෂ්පාදනය කිරීම, සබ්මැරීන් හදන එකද. එතකොට මේ කියන්නේ අපි කියන්නේ අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නකොට අපි දන්නවා බැර කර්මාන්තය කියලා කියන්නේ මහා පරිමාණ නිෂ්පාදනය සඳහා කරන නිෂ්පාදන භාණ්ඩ හදන එක ලෝකයේ දැන් පළවෙනි රට බවට ඒගොල්ලෝ පත් වෙලා තියෙනවා. එතකොට නව තාක්ෂණය ඒ කියන්නේ විද්‍යාවේ අපි කියන ක්වොන්ටම් තියරි වගේ දේවල් ඇඩ්වාන්ස් කරන එක. එතකොට ඒ වහරා මේ අභ්‍යවකාශ තරණය. එතකොට මේ ආදී ක්ෂේත්‍රයන් වලට නැත්තම් සාගරයේ තියෙන දේවල් සොයා යාම නැත්නම් පෘථිවි අභ්‍යන්තරයේ තියෙන දේවල් සොයා යාම පිළිබඳව ඒ පිළිබඳව වෙන විද්‍යාවන් පවා විශාල වශයෙන් ඒගොල්ලන්ගේ දියුණුවක් තියෙනවා. විශේෂයෙන්ම සාගරයේ චීනය
තමයි අ, ප්‍රථම වතාවට ගැඹුරුම සාගරයේ තියෙන දේවල් ඇත්ත වශයෙන්ම නිරීක්ෂණය කරන්න යාත්‍රාවක් යව්වේ. ඉතින් අනිත් අය ඒවයේ සොයා ගැනීම ඒ රටවල් කරාට ඊට වැඩි එහාට ගිහලා ඒ තාක්ෂණය අභිබවා යන තාක්ෂණය චීනය විසින් නිර්මාණය කරමින් ඉන්නවා. ඉතින් දැන් අද ගත්තොත් එහෙම දැන් ඇමරිකාව සහ චීනය අතර හන්දේ තියෙන අපි දන්නවා හන්දේ මේගොල්ලෝ විශාල ගවේෂණ ගණනාවක් මේගොල්ලෝ අතර සිද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන්ම මිලිටරි වශයෙන් නියත වශයෙන්ම පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. නමුත් ඛනිජ ද්‍රව්‍යයන් හන්දේ තියෙන ඛනිජ ද්‍රව්‍යයන් සඳහා විශාල රේස් එකක යනවා චීනය සහ ඇමරිකාව. නියත වශයෙන්ම ඕකේ ජයග්‍රහණය චීනය ගන්නවා කියන එකට මොකද ඇමරිකානු ආර්ථිකය අද මුහුණ දෙමින් එන අර්බුද දිහා බලපුවාම ඒකෙන් ඒගොල්ලන්ට ජයග්‍රහණයක් කරගන්න පුළුවන් කියලා අපිට හිතන්න අමාරුයි. එතකොට තාක්ෂණය පැත්තෙන් ගත්තත් ගොඩනැගිලි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ පැත්තෙන් ගත්තත් විශාල ඉදිරි ගමනක් මේ මේ යන්නේ ඇයිද කියන කාරණේ අපි බලන්න ඕනේ විශේෂයෙන් ගිහිල්ලා මේකට කොහොමද අතිවිශාල ජනකායක් මේ ක්‍රියාවලියට මැදිහත් කිරීම හරහා තමයි. කියන්නේ දැන් වෙන බටහිර රටවල් වලට වැඩිය දැන් විද්‍යාව අනිකුත් සියලුම තියෙන සීමා වලින් මුදවා ගැනීම. පසුගාමි කියන්නේ වෙළඳ පොළ එක පැත්තකින් වෙළඳ පොළ තියෙන බාධක අනිත් පැත්තෙන් සංස්කෘතිමය වශයෙන් ඇති ඒ වෙළඳ පොළේ පදනම උඩම සංස්කෘතිමය වශයෙන් ඇතිවන්නා වූ බාධක විද්‍යාව දිනුවට ඒවා මුළුමනින්ම මුදා හැරලා තියෙනවා ඒවා ඉවත් කරලා තියෙනවා චීනය තුළ ඒ වගේම අතිවිශාල ජනකායකගේ අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල විශාල වශයෙන් දියුණු කරනවා ඒගොල්ලෝ විශාල වශයෙන් අධ්‍යාපනය පුළුල් කරනවා දැන් ඉංග්‍රීසි භාෂාව වගේ ඒගොල්ලෝ මේ දැන් ගත්තොත් මම මේවා කියන්නේ අර අපිට හිතන්න මේ පිළිබඳව ඒගොල්ලෝ වර්ෂයකට හෝ දෙකකට ඉංග්‍රීසි භාෂාව සෑම අවුරුද්දකම අවම වශයෙන් මිලියන 200කට ඒගොල්ලෝ අවුරුදු 5ක් ඇතුළත මිලියන 200කට ඉංග්‍රීසි භාෂාව හොඳ ඉතාමත් ඉහළ මට්ටමින් කතා කරන්න අවශ්‍ය කරන දැනුම ඒගොල්ලෝ දීගෙන යනවා. එතකොට ඒගොල්ලෝ දෙවනි භාෂාව හැටියට ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන්න සැලැස්මක ඉන්නවා. ඒක හරහා ඉතාමත් ක්ෂණයෙන් ලෝකේ වෙනත් රටවල් වල තියෙන දැනුම ඒකාබද්ධ කරන්න පුළුවන් චීනයත් සමග. ඒක තමයි ඒගොල්ලන්ගේ අරමුණ. එතකොට දැන් මම ප්‍රධාන වශයෙන් ඔයගලන්ට පියාගෙන යන්නේ මේ ආර්ථික ක්ෂේත්‍රයේ මේ කරගෙන යන ඒගොල්ලන්ගේ ඇති කරගෙන ආපු මේ පහුගිය අවුරුදු 75 ඇතුළත මේ ආශ්චර්යයන් ආර්ථික වශයෙන් මේවා ආශ්චර්යයන් වන්නේ ඇයිද මොන පදනම උඩද කියන කාරණේ අපි පසුව සලකා බලමු. ඒක දේශපාලන සානිකුත් කාරණා. එතකොට මෙයාගේ දැන් වෙළඳ පොලේ මෙයාගේ ෂෙයාර් එක ලෝක වෙළඳ පොළ තුල මෙයා ඍජු තරඟකාරී බවට පත් වෙලා තියෙනවා ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට. ධනේශ්වර නිෂ්පාදන ආකෘතිය තුල ලෝකේ බටහිරට ඇත්ත වශයෙන්ම එක්සත් ජනපදයට හැමදාම හිටියේ ප්‍රධාන වශයෙන් හිටියේ බටහිර රටවල්ම තමයි එයාගේ තරඟකාරයා. නම් සෝවියට් යූනියන් එක මතුවීම හරහා මුල් අවදියේදී විද්‍යාව සහ අනිකුත් දේවල් වලින් ඒගොල්ලෝ ඉදිරියට ආවත් ඒගොල්ලන්ට වෙළඳ පොලේ බලපෑමක් සෝවියට් යූනියන් එක හරහා කවදාවත් දැනුනේ නැහැ. නමුත් ඇමරිකා එක්සත් ජනපදයට අත් වශයෙන්ම තරඟයට හිටියේ යුරෝපීය රටවල් විශේෂයෙන්ම ජර්මනිය, යුරෝපය, එංගලන්තය මේ පැත්තෙන් අනිත් පැත්තෙන් ජපානය. ඉතින් නමුත් අද මුළු යුරෝපෙම එක පැත්තකට ගියත් ඒ මුළු යුරෝපෙම එක පැත්තකට ඉඳගෙන යුරෝපයේම සහ එක්සත් ජනපදයේ අනිත් පැත්තෙන් රුසියා චීනය ඍජු තරඟකාරයෙක් හැටියට වෙළඳ පොලේ විශාල බලපෑමක් සහ එහෙම තත්ත්වයක් ඇති කරලා තියෙනවා. තර්ජනයක් ඒගොල්ලෝ විශාල තර්ජනයක් එල්ල කරලා තියෙනවා. ඒකත් අත් වශයෙන්ම මේ ආර්ථික පසුගිය අපේ ආර්ථික රටාව තුළ ඇතිවෙච්ච සුවිශේෂ තත්ත්වයක්. කාගේ හරි ෆෝන් එකක් පොඩ්ඩක් මේ වෙලා තියෙනවා නේ. ඉතින් ඊට පස්සේ දැන් චීනය එතනින් නතර වෙන්නේ නැහැ. චීනය ඒ සම්බන්ධයෙන්
දේශපාලන වශයෙන් තමන් ආකෘතියකුත් හදාගන්න අපි දන්නවා බ්‍රික් කියලා සංවිධානයක් හදාගෙන ඉන්නවා. මේ ආදි වශයෙන් මේව හරහා සාමූහික ප්‍රයත්නයක් දරනවා. අධිරාජ්‍යවාදී රටවල් වල තියෙන වෙළඳ පොලේ තියෙන තරංගය තමන් ජයග්‍රහණයකට අරගෙන ඉන්න. මේක ඉතින් දැන් අද අපිට තාම යථාර්ථයක් බවට සම්පූර්ණ අවසාන ඒ කියන්නේ අවසාන වශයෙන් එක්සත් ජනපදයේ බිඳ වැටීමක් අපි තාම දකින්නේ නැති නිසා නමුත් අපි දන්නවා එක්සත් ජනපදයේ නායකයෝ කීප දෙනෙක් දැනට බ්‍රික් එකට ඒ කියන්නේ දැන් ට්‍රම්ප් අපි දන්නවා එයා යුද්ධ තර්ජනයකුත් එල්ල කරා නිකන් හරි බ්‍රික් එක තමන්ගේ ස්වාධීන කරන්සි එකක් නැත්තම් මේ විනිමය එකකයක් ප්‍රකාශයට පත් කළොත් ඒක හොඳින් හෝ නරකින් එයා නවත්තනවා කියලා. ඒ කියන්නේ එයා පිට පාවිච්චි කරන්න පුළුවන් ඩිප්ලොමැටික් කියන්නේ පාවිච්චි කරන්න පුළුවන් මේ යුද්ධමය නොවන දේවල් පාවිච්චි කරන උපරිම වශයෙන් නමුත් ඒක පාවිච්චි කරන්න බැරි වුණොත් එයා බලය යොදලා හරි ඒක නවත්තනයි කියන කතාව මට්ටමට ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක නතර කිරීමට චීනය කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. ඒක නතර කරන්නට එයා ඒ තර්ජනය හමුවේ එයා මේ ඒකට යටත් වෙන්නේ නැහැ. ඉතින් අපි ඒවා දිහා අපිට බලාගෙන ඉන්න වෙලා තියෙනවා මොකක්ද ඇත්ත වශයෙන්ම මෙතන වෙන්නේ කියන කාරණය. දැන් ඒක හරහා මේ යුද්ධ තර්ජන දියත් වෙනකොට මේගොල්ලන්ගේ මිලිටරි බිල්ඩ් එක මේ රටවල් වල ඒ රටවල් දැන් චීනය රුසියාව මේ පැත්තේ මේ බ්ලොක් එකේ දැන් ඉන්දියාව අපි දන්නවා බ්‍රික් එකේ ඉන්නවා. එයා ඇමරිකාව එක්කත් ඉන්නවා. නමුත් බ්‍රික් එකෙත් ඉන්නවා. එතකොට මේ රටවල් වල විශාල වශයෙන් මිලිටරි බිල්ඩ් එකක් නැත්නම් ඒගොල්ලන්ගේ විශාල මේ ශක්තියක් ගොඩ නගමින් ඉන්නවා. එතකොට අපි දන්න කාරණයක් තමයි අදටත් නේටෝව සමස්තයක් හැටියට ගත්තාම ඒගොල්ලන්ගේ යුද බලයට සමාන වෙනවා බ්‍රික් රටවල් වල තියෙන යුද බලය. නමුත් විශාල යුද බලයක් කිසිම තර්කයක් නෑ අපිට නේටෝ එක සහ ඒගොල්ලන්ගේ තියෙන. නමුත් අද දන්නවා දැන් යුක්‍රේනයේ යුද්ධය ඇති වුනහම තමයි මේ යුද්ධයේ ඉස්සරහට ගමන් කරනකොට යුද තාක්ෂණය කොහොමද දියුණු වෙන්නේ කියන කාරණේ. ඇත්තම දැන් ඔන්න අද වෙනකොටත් නැගෙනහිර මේ බටහිර යුරෝපීය රටවල් සහ එක්සත් ජනපදය දන්නේ නැහැ මේ යුද්ධයකදී කොහොමද මේ ඩ්‍රෝන් ඒගොල්ලෝ අතේ ඩ්‍රෝන් නැහැ තාම. ඒගොල්ලෝ ඩ්‍රෝන් තාක්ෂණය කියන එක උඩ යුද්ධයක් මෙහෙවන්න ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ. මේ දැන් ඊයේ පෙරේද තමයි ඒගොල්ලෝ අත් වශයෙන්ම ඒ තාක්ෂණයට ඇතුල් වෙන්නේ. එතකොට නමුත් දැන් කවුද මේ බ්‍රික් රටවල් වල ප්‍රධාන වශයෙන් චීනය සහ රුසියාව එතකොට ඉරානය මේ රටවල් බ්‍රික් රටවල් හැටියට ඉන්න රටවල් මේගොල්ලෝ මේ ඍජුව නැතත් වක්‍රාකාරයෙන් මේ යුක්‍රේන යුද්ධයත් හා බැඳිලා ඉන්නවා රුසියාව හරහා. මේක හරහා මේගොල්ලන්ගේ අර යුද්ධ තාක්ෂණය විශාල වශයෙන් දියුණු වුණා. මුළු යුරෝපයටම එකතු වෙලා බැරි වෙලා තියෙනවා තාම මේ සමහර තාක්ෂණික දේවල් යුද්ධයට එකතු කරගන්න. ඒගොල්ලන්ගේ එකෙන්ම පේන ඒගොල්ලෝ පසුබෑමක ඉන්නවා කියන කාරණේ. ඉතින් මෙහෙම තත්ත්වයකුත් තියෙනවා. මේ යුද ක්ෂේත්‍රය මම කියන්නේ. එතකොට ඒවැ දැන් සබ්මැරින් දැන් නාවික ක්ෂේත්‍රයේ දැන් යුද විශේෂඥයෙක් මම දැක්ක කියලා තුනා මේ ඇමරිකාවේ හිටපු ජෙනරල් කෙනෙක්. එයා කියලා තිබුණා මේ දැන් ඇමරිකාව සතුව තියෙන විශාල අපි දන්නවා මේ මොනවද මේ අර යුද ගුවන් යාන අරගෙන යුද්ධයට යන නාවක. ඒකට විශාල සංඛ්‍යාවක් ඒගොල්ලෝ සතුව තියෙනවා 10ක් 15ක් විතර තියෙනවා මෙන්න. එතකොට මෙතෙක් ලෝකේ කොහේ හරි තැනකට ගිහිල්ලා යුද්ධයක් සම්පූර්ණයෙන්ම රටක් අපි දන්නවා ඉරාකෙට කරපු වැඩේ. ඒගොල්ලෝ ඇමරිකාවට කිසිම දැනුමක් නැහැ යුද්ධයක් ඉරාකෙට විරුද්ධව කරනවා කියලා. ඒගොල්ලෝ ඉරාක සීමාවටම ඇවිල්ලා මුහුදේ ඉඳගෙන යුද්ධ කරනවා. එතකොට යුද්ධ විශේෂඥයෙක් කියලා තිබුණා මේ ඊයේ පෙරේද මම දැක්කේ ඒක. මේ එයා කියලා තියෙනවා දැන් මේ යුද්ධ තාක්ෂණය කියන එක අවුරුද්දෙන් අවුරුද්ද යල්පනිනවා. හරිද? ඒතකොට එයා කියලා තියෙනවා දැන් ඉරාක යුද්ධේ තිබිච්ච තත්ත්වෙ නෙමෙයි දැන් ඒක ඔය අපේ වගේ මේ පොඩි රටකට විරුද්ධව තාමත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් එයා කියන්නේ ඒගොල්ලෝ ගැන නෙමෙයි චීනය සහ රුසියාව ගැන. චීනයට ඇත්ත වශයෙන්ම එවැනි යුද නාවිකා ගෙනියන ගුවන් යානයක් මේ නාවිකාවක් ගිල්ලන්නේ එක මිසයිලයයි එයාට ඕනේ කියලා.
ඒගොල්ලෝ හදලා ඒගොල්ලෝ අතේ තියෙන බලගතු මිසයිල් එක මිසයිල්. එතකොට යාට මිසයිල් 15න් අපේ සම්පූර්ණ නාවික බලය ඉවරයි කියලා තමයි යා කියලා තියෙන්නේ. ඒක නිසා නවීන අ, අ, තාක්ෂණය එයා කියලා තියෙනවා දිනපතාම මේවා වෙනවා. ඇමරිකාවට වෙලා තියෙන දේ තමයි අද ඒගොල්ලන්ට එක පැත්තකින් සල්ලි නැහැ. දෙවෙනි කාරණේ ඒගොල්ලෝ විශාල වශයෙන් දැවැන්ත යුද්ධයකට යන්නෙත් නැහැ. මොකද එහෙම යුද්ධයකට යන්න ඒගොල්ලන්ට හැකියාවකුත් නැහැ. එතකොට ඒගොල්ලන්ගේ තාක්ෂණයේ ක්ෂේත්‍රයේ දියුණු වෙන්නේ නැහැ. ඉතින් ඔය ඔය මේ ඔය එවැනි කාරණා අත වශයෙන්ම දැන් අපි ඒව ගැන නොසලකා ඉන්න බෑ. මේ යුද්ධ විශේෂඥයෝ මේ වගේ කාරණා කියනවා. සමහරක් අය අර කියන කාරණා ඒ කියන්නේ අතිශයෝක්තියෙන් කියනවා සමහරක් අය. නමුත් විශේෂයෙන්ම ඇමරිකානු සහ බටහිර මිලිටරි විශේෂඥයෝ ඒගොල්ලෝ එහෙම අතිශයෝක්තිය කියන්නේ ඒගොල්ලෝ බොහොම ඩේටා ඒ කියන්නේ දත්ත පදනම් කරගෙන තමයි තමන්ගේ කියන මතය නිකන් ආවට ගියාට තමයි ගහන්නේ. දත්ත එක්කලා තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඒවා බලන්න පුළුවන් අර ඔය ඩිෆෙන්ස් මේ ජර්නල්ස් වල මේ ඔය මං කියන එක තුනේ ඇමරිකන් ඩිෆෙන්ස් ජර්නල් එක. ඉතින් ඒක අපි ඒකත් වැදගත් කාරණයක්. ඒතකොට චීනය මේ මිලිටරි ක්ෂේත්‍රයේ පැත්ත වශයෙන් මෙහා දැන් වෙළඳ ක්ෂේත්‍රයේ යාට දන්නවා විශාල තරඟයක ඉදිරිය ඉන්නවා බටහිර රටවල් වල. ඒතකොට මේ බටහිර රටවල් වල මේ ඇති කරනා වූ වෙළඳ තරඟය නියත වශයෙන්ම යුද්ධ තත්වයක කරා ළඟා වෙනවා. එතකොට ඒකට යා නොසලකා හරින්නේ නැහැ. ඒක අපි දන්නවා පහුගිය ඊපෙරේදා ඒගොල්ලන්ගේ අර ලොකු ෂෝ එකක් කරා. ඒගොල්ලෝ පෙන්වුවා ඒගොල්ලන්ගේ මිලිටරි බිල්ඩ් අප් එක කොච්චරද ඒක කොයිතරම් ශක්තිමත්ද ඒක ඒකෙන් පෙන්වුවා අපි මේ මේ පැත්තෙන් අනිත් පැත්තෙන් එන තර්ජන වලට මෙහෙම සූදානම් වෙනවයි කියන කාරණේ තමයි පෙන්වන්නේ. ඉතින් මේවා මේ බිල්ඩ් අප් එක වැදගත් වෙන්නේ අපිට චීනය මේෂා දැවන්ත මිලිටරි බිල්ඩ් අප් එකක් ආර්ථික සංවර්ධනය ලෝකමය වශයෙන් ඒගොල්ලෝගේ තියෙන හෙජමෝනි ඒ කියන්නේ දැන් අර ඇමරිකන් හෙජමෝනි එකක් ගැන අපි කතා කරනවානේ ඒ දැන් ඇත්තම චයිනීස් හෙජමෝනි එකක් ගැන කතා කරන තත්ත්වෙට ලෝකෙපත් වෙමින් තියෙනවා තේරෙනවද? ඉතින් ඒක අර මං කිය අර ෆිනොමිනා කියන නැත්තම් ඒ කියන්නේ ඒක සුවිශේෂ ප්‍රපංචයක් හැටියට මතුවේ ඇමරිකාව කියන අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ සම්පූර්ණයෙන් සුවිශේෂ කරලා මතුවෙනකොට ඒක සුවිශේෂ ප්‍රපංචයක් හැටියට මතුණා ලෝකේ ඒගොල්ලෝ ඇමරිකන් හෙජමොනි කියන එක ඇත්ත වශයෙන්ම නිර්මාණය වුණා. ඒ වගේ මෙවැනි තත්ත්වයක් අද ලෝකේ පුරා ඇතිවෙමින් යනවා. ඕස්ට්‍රේලියාව ගත්තත් මේ පැත්තෙන් ජපානය ගත්තත් ඇමරිකාව ගත්තත් නැගෙනහිර බටහිර යුරෝපය ගත්තත් මේ සියලුම ධනවාදී රටවල් වල ප්‍රධාන සාකච්ඡාව ආර්ථික ක්ෂේත්‍රය අපම ප්‍රධානම සාකච්ඡාව මොකක් ගැනද? චීනය ගැන. එතකොට අන්න ඒකයි අර මේ එහෙම බලපෑම ඇත්ත වශයෙන්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් අපි ඒගොල්ලන්ගේ ආර්ථික ක්ෂේත්‍රයේ තියෙන අර GDP එකට තියෙන contribution එක නැත්නම් ඒකට තියෙන දායකත්වය බැලුවොත් එහෙම නිකන් දල වශයෙන් චීනයේ 150 50 කියන්නේ පුද්ගලික ප්‍රාග්ධනය තියෙනවා සහ රාජ්‍ය ප්‍රාග්ධනය තියෙනවා කියන කාරණේ පැහැදිලිව තියෙනවා. හැබැයි ඇමරිකාව හරි බටහිර යුරෝපයේ ගත්තොත් එහෙම මේ නැත්නම් ජපානය ගත්තොත් එහෙම මේ රටවල් වල විශාල ආයෝජනය තියෙන්නේ 70කට එහා ගියා ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම මූලික සේවාවන් කීපයක් පමණයි මිලිටරි ඒ කියන්නේ රාජ්‍ය ආරක්ෂාව සමහර අධ්‍යාපනික කටයුතු වල සීමා සහිත අධ්‍යාපන කටයුතු සම්බන්ධව මැදිහත් වීමක් කරනවා. එතකොට අනිකුත් කටයුතු සෑම එකක්ම පුද්ගලික අංශය තමයි ප්‍රධාන වශයෙන්. එතකොට නමුත් චීනයේ තත්ත්වය ඇත්ත වශයෙන්ම ඒගොල්ලෝ 150 50 වගේ මට්ටමක චීනය තුල මේක තියෙනවා. එතකොට නමුත් USSR එකේ මීට වැඩිය හාත්පසින් වෙනස් තත්ත්වයක් තියෙනවා. ඒගොල්ලන්ගේ ඉඩම් විශාල වශයෙන් ගොවීන් සතුව තිබුණා. මේ ස්ටාලින් විසින් නැවත අර විශාල ප්‍රදේශ කිහිපයක ඒකාබද්ධ කිරීමට පෙර පුද්ගලික අයිතියට ඉඩම් මොකද ගොවීන්ට ඉඩම් බෙදලා දුන්නා. ඉතින් පුද්ගලික නිෂ්පාදනය විශාල වශයෙන් තිබුණා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ කොමියුනිස්ට් පක්ෂයේ බලය, කම්කරු පන්ති ආඥාදායකත්වය ඒ යටතේ සීමා සහිත පුද්ගලික අයිතියට දීලා දුන්නා. ඒතනද මම වැදගත් කාරණයක් කියන්න ඕනේ අපි දැන් මේවා අමතක වෙනවා. නැත්තම් මේ අපි ගොඩ දෙනකොට දැන් 917 විප්ලවයේ සාර්ථක වුණාම
ඉඩම් සියල්ලම එකම ගැසට් මේ පනතකින් මුළු සෝවියට් දේශෙම ඉඩම් රජය සතු කරා. කරලා ඉඩම් නැවත බෙදා හැරියා ගොවීන් අතර. දැන් එහෙම කරේ අපි දන්නවා දැන් ප්‍රාග්ධනය ගැන අපි ඉගෙන ගන්නකොට අපේ දේශනවල අපි මේකම ඔයගලන්ට සමහරක් අවස්ථාවලදී ටිකක් කියලා දුන්නා. මේ අපි දන්නා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිෂ්පාදනය වැඩි කරන්න නම් සාපේක්ෂව ධනේශ්වර නිෂ්පාදන ආකෘතිය තුල තියා මොන නිෂ්පාදන ආකෘතිය තුල අති දැවන්ත ප්‍රාග්ධන ආයෝජනයක් කරන්න ඕන. නැත්නම් ගොවියාට ඒකේ එයාට යැපෙන්න වෙන ක්‍රමයක් නැහැනේ. එයා කම්කරුවෙක් නෙමෙයි. එතකොට එයාට යැපෙන්න තියෙන දේ රදලියාගෙන් අයින් කරා කියලා ඒ නිෂ්පාදන මෙවලම නැත්නම් ඉඩම කියන එක භාවිතයට ගන්න ඕනේ. එතකොට මේක ඉඩම් කියන එක වවන්න දැවන්ත මේ ඉඩම් වල මහා පරිමාණ ඇමරිකාවේ වගේ මේ තිරිඟු වගා වගේ කරන්න නම් අති විශාල අති දැවන්ත සාපේක්ෂව අති දැවන්ත ප්‍රාග්ධනයක් යටිතල පහසුකම් වල විශාල සංවර්ධනයක් කරන්න ඕනේ. ඉතින් මේක අර ඉතාමත්ම ලදරු රුසියාවට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒක නිසා තමයි ඒගොල්ලෝ නැවත ඉඩම් මේ අය අතර බෙදා හැරියා. හැබැයි ඒ ඉඩම් එසේ බෙදා හැරීමෙන් ඒක ධන දේපල වශයෙන් ගත්තොත් ඒ මාර්ථකතනය පුද්ගලික දේපල තමයි. හැබැයි සාපේක්ෂව ඒ පුද්ගල දේපල වල බලපෑම ආර්ථිකයට පුද්ගලිකාංශයේ බලපෑම කැටට මේ ධනපති පන්තියක ක්‍රියාකාරීත්වයක් නැත්නම් ධන කම්කරු පන්ති යටපත් කරගැනීමේ ක්‍රියාකාරීත්වයට ඒ ගොවීන්ට ඉන්න බෑ. මොකද ඒගොල්ලෝ අතිරික්ත වටිනාකමක් ගන්නෙ නැහැ වෙන කම්කරුවෝ තමන්ගේ ඉඩමේ දාලා වැඩ කරන්නේ තමන්ගේ ඉඩමේ තමන් වැඩ කරලා තමන්ට අතිරික්ත වටිනාකමක් තියෙනවා නම් අන්න ඒක විකුණන මේ ආණ්ඩුවට. එතකොට රටේ තියෙන දරිද්‍රතාවයට රුසියා මූණ තිබිච්ච ආහාර මේ සුරක්ෂිතභාවය පිළිබඳ ඒගොල්ලෝ ආහාර අහේනියට හේතුකාරකයක් හැටියට ඒක මෙහෙම. නමුත් පසු කාලෙම ක්‍රමානුකූලව ඒගොල්ලෝ විද්‍යාව මේ තාක්ෂණය දියුණු කරනකොට ප්‍රොඩක්ටිවිටි එක ඉම්ප්‍රූව් කරනකොට ක්‍රමානුකූලව අර ආකෘතිය ක්‍රමානුකූලව වෙනස් කරා. වෙනත් කාරණා බලපෑවා. ඒ කියන්නේ මේ ස්ටැලින් ගත්ත සමහර තීන්දුව උඩ මේ කියන්නේ බලහා මේ මිනිසුන්ගේ සාහසික විදියට ඒවා පැහැරගත්තා. ඒ ආදි වශයෙන් තිබුණා යුද්ධමය සහ ඒගොල්ලෝ හෙජමොනි එකක් සෝවියට් හෙජමොනි කියන එක ලෝකේ පුරාගෙන ඉච්ච මේ ඒකට දැවැන්ත ඒගොල්ලෝ වියදමක් දරුවා. ඒ වියදම ඇත්ත වශයෙන්ම සෝවියට් කම්කරු පන්ති සහ සෝවියට් දුප්පතුන් හරහා තමයි ඒ වැඩ කරේ. අපි දන්නවා අපේ රටටත් අතිවිශාල ධනස්කන්ධයක් ඒගොල්ලෝ යුවා. මේ ආදි වශයෙන් අප්‍රිකානු රටවල් වලට ලෝකේ පුරාම කියුබාවට මේ විශාල ධනස්කන්ධයක් මෙවර ඒ සම්පූර්ණ ශ්‍රමය රුසියානු අර දුප්පත් කම්කරුවෝ තමයි ඒකේ අවසාන ඒ අතිරික්ත වටිනාකමේ බර කර ගැහුවේ. ඒක ගෙන යාමේ උවමනාව උඩ සෝවියට් නිලධාරී තන්ත්‍රය දැවැන්ත පීඩනයකට පත් කරා ඒ රටේ කම්කරු පන්තිය. එතකොට ඒක වෙනම කතාවක්. එතකොට චීනය ඇත්තොත් එහෙම චීනය මෙන්න මේ දේම කරා. නමුත් ඒගොල්ලොත් ඉඩම් ජනසතු කරා. 949 වෙනකොට මුළු ඉඩම් සියල්ලම රජයට ගත්තා. ඊට පස්සේ ගොවීන්ට බෙදලා දුන්නා. ඊට පස්සේ ගොවීන්ගේ ප්‍රොඩක්ටිවිටි එක අර වගේම දුර්වල වෙනකොට මේගොල්ලෝ වෙනත් ආකෘති නැත්තම් පසුගාමීත්වයට එරෙහිව සටන් කල්චරල් රිවොලුෂන් ආදි වශයෙන් දැවැන්ත සාහසික ඇත්ත වශයෙන් මේකේ පදනමේ තිබුණේ ඒගොල්ලන්ට විද්‍යාත්මක වශයෙන් ඒගොල්ලන් පසුබෑම සෝවියට් යුනියන් එක ඒගොල්ලන් අතරමං කිරීම සෝවියට් යුනියන් එකත් ඇති වෙච්ච අතර ඒගොල්ලන්ට තාක්ෂණික කලාවේ එකම මාර්ගය තියෙන සෝවියට් යුනියන් ඒක නැතිවීම හරහා අර ඉඩම් වලින් ලැබෙන ප්‍රොඩක්ටිවිටි එක දැඩි ලෙස පසු ගන්න ඒවට දැවැන්ත නිලධාරීවාදී පිළිතුරු දෙන්න ගිහිල්ලා දැවැන්ත විනාශයක් ඇති වුණා. කොහොම වුණත් මේව හරහා ඒගොල්ලෝ නව දේවල් සොයාගෙන යනකොට ප්‍රාග්ධනයට මේ ආදි වශයෙන් එන චීන නායකයෝ උපක්‍රම හැටියට මේවා පාවිච්චි කරා. එතකොට ඒ හරහා තමයි මේ 50-50ක මට්ටමක අද තියෙන තත්ත්වයේ මේ ප්‍රාග්ධන ආයෝජනයේ වෙනසක් දැවැන්ත වෙනසක් තියෙන කාරණේ ඇවිල්ලා තියෙනවා. ඒකට එක හේතුවක් ඒක. එතකොට අත් වශයෙන්ම දැන් චීනේ 949 මේ වෙනස ඇති කරනකොට අර අධිරාජ්‍යවාදී රටවල් වල බලපෑම මේ ආදි වශයෙන් දැන් ඔය සී ජින්පින් මේ එයා කිව්වනේ මෑත කාලේ අර මේ
චීන ඉතිහාසය ගැන එයා සඳහන් කරලා කිව්වේ අපි අවුරුදු 100ක් ඒ කියන්නේ 1850 වගේ චීන එයා කියන්නේ චීන රජ පෙළපතෙන් සම්පූර්ණයෙන් ඒක සුමුසු ඒවට ඒ තිබිච්ච ස්වාධීනත්වයට බාධා එල්ල කරලා චීන අතිවිශාල ජනගහනයක් දරිද්‍රතාවයට පත් කරලා මේ ආදි වශයෙන් ආපු චීන ඉතිහාසයේ අවුරුදු 100ක් අපි ගත කරලා තිබුණා. අවුරුදු 100ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. විශාල කාලයක් දැවැන්ත දරිද්‍රතාවයක් යටතේ. ඒක හරහා චීනයේ දරිද්‍රතාවය ගැන ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න මේ අපේ රටවල් වල වගේ නෙමෙයි. ඒ වැඩි තාමත් කටුක දරිද්‍රතාවයක් ඒක. එතකොට මේ කාරණා ප්‍රධාන වශයෙන් චීනයේ මේ ආර්ථික වශයෙන් තියෙන පැත්ත ගැන මේ මට කියන්න ඕන වුණා මේ කාරණා ටික ඔයගලන්ට ප්‍රධාන වශයෙන්. එතකොට දැන් දේශපාලන වශයෙන් බැලුවොත් එimhe චීනය දිහා අපි සම්පූර්ණයෙන් අපිට දකින්නවා බටහිරට වැඩිය වෙනස් ආකෘතියක් තියෙනවා. දැන් දේශපාලන වශයෙන් ගත්තොත් එහෙම අපි බටහිර නැත්නම් අපේ රට ඕනම ලෝකයේ අද තියෙන ධනපති රටක් ගත්තොත් එහෙම පක්ෂ දේශපාලනයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේවා ධනපති පන්තියේ පක්ෂ. එතකොට හුඟක් වෙලාවට පාර්ලිමේන්ටරි ඉලෙක්ෂන් නැත්නම් රිපබ්ලික්ස් මේ ඒ කියන්නේ ජනාධිපතිවරයෙක් යටතේ යන මැතිවරණ ක්‍රමයක්. හරහා පාලකයෝ පත් වෙන ආණ්ඩු ක්‍රමයක් තියෙන ඕනම රටක අපි දන්නවා ධනපති පක්ෂ ප්‍රධාන වශයෙන් දෙකක් හෝ තුනක් තියෙනවා. ඒකෝට ප්‍රධාන වශයෙන් දෙකක් දැන් එංගලන්තේ ගත්තොත් එහෙම පක්ෂ දෙකක් තියෙනවා හැමදාම ප්‍රධාන පක්ෂ දෙකක්. අපේ රටේ ගත්තත් එහෙමයි ඉන්දියාවේ ගත්තත් එහෙමයි ඕනම ධනපති රටක මේ ආකෘතිය තියෙනවා. ඒකෝට මේවා ධනපති පන්තියේ පක්ෂ තමයි පාලන බලයට එන්නේ. නමුත් චීනය ගත්තොත් එහෙම චීනයේ ගොල්ලන්ගේ දේශපාලන පක්ෂය නම් කරලා තියෙන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය කියලා. එතකොට ඒක 949 ඒ බලයට ඉන්නේ කොමියුනිස්ට් පක්ෂය. ඇත්තටම විප්ලවයේ ජයග්‍රහණයට ගෙනියන්නේ ඒ කොමියුනිස්ට් පක්ෂය. එතකොට ඒක දැන් මේ රටවල ධනපති පක්ෂයේ පන්තියේ පක්ෂයක් නෑ වෙනත් පක්ෂයක් ඇත්තෙත් නෑ. ඊටමම සුළු පක්ෂ තියෙනවා. ඊටමම සුළු කොටස්. නමුත් ඒගොල්ලොත් සාපේක්ෂව මේ ධනපති පක්ෂ නොවන පක්ෂ. ඉතින් අනිත් කාරණේ තමයි අපි දකිනවා චීනයේ දැන් දේශපාලන වශයෙන් සම්පූර්ණ ආර්ථික සංවර්ධනය ගෙනියන්නේ මේ කොමියුනිස්ට් පක්ෂය විසින් ඒගොල්ලෝ පාලන බලය ඉඳගෙන රට පුරා සංවිධාන තියෙන ඒගොල්ලන්ගේ ග්‍රාස් රූට් ලෙවල් එකටම බිම් මට්ටමටම සංවිධාන තියෙනවා මේක හරහා ඒගොල්ලෝ සැලසුම් දියත් කරනවා මිනිසුන්ගේ සැබෑ අවශ්‍යතාවයන් අඳුන ගන්නවා අඳුනගෙන ඒක උඩ හදන සැලැස්ම ගම් මට්ටමේ බිම් මට්ටමේ හදන සැලසුම් උඩට ඇවිල්ලා ඒව එතකොට ප්‍රාදේශීය සභාවලින් වගේ ප්‍රාදේශ සංවිධාන වලින් සම්මත වෙලා අවසාන වශයෙන් රට වශයෙන් හදන සැලසුම් තියෙනවා. එතකොට මේ සැලසුම් වලට අපි දන්නේ රටේ තියෙන සීලම විශ්වවිද්‍යාල පද්ධති ඒක අබද්ධ කරලා තියෙනවා මේ සැලසුම් වලට. මේක යම් ආකාරයක වෙළඳපොළ තීන්දුවටම කටයුතු කරන දෙයක් නෙමෙයි. එතකොට එයින් සම්පූර්ණයෙන්ම නිශ්චිත ඉලක්ක සඳහන් කරලා ආර්ථික ඉලක්ක භාණ්ඩ කොපමණ මොන භාණ්ඩ හදනවද කා සඳහා කොහොම හදනවද කියන එක ආදි වශයෙන් ඒවා ප්‍රධාන වශයෙන් කරනවා. නමුත් ඒගොල්ලන්ගේ පුද්ගලිකාංශයේ දේවල් වලට පුද්ගලිකාංශයෙන් නිර්මාණය කරන දේවල් වලට මේ රාජ්‍යයේ මෙන්න මේ බලපෑම තියෙනවා. විදේශීය ප්‍රාග්ධනයට ඒගොල්ලෝ වෙනම ප්‍රදේශ ඇති කරලා තියෙනවා. විදේශීය කර්මාන්තශාලා තාක්ෂණ ආදි වශයෙන් වාහන නිෂ්පාදනය කරන ඒවා එතකොට මේ නවීන උපකරණ මේ ආදී විදේශ ප්‍රාග්ධනය පොදු වශයෙන් ගත්තොත් එම් විදේශ ප්‍රාග්ධනයේ යම් ප්‍රදේශවල ඒගොල්ලන්ගේ සීමාව සහිතව ප්‍රදේශ නම් කරලා ඒගොල්ලන්ගේ කම්කරු නීති වලින් ලිහිල් කරලා බැහැර කරලා හදලා දීලා තියෙනවා මේ ප්‍රදේශ. එතකොට දැන් ඒගොල්ලෝ තව කාරණයක් කරගෙන යනවා. ඒගොල්ලන්ගේ දැන් ධනේශ්වර නිෂ්පාදන ආකෘතිය තුළ අපි දකිනවා ඒගොල්ලෝ දැන් නගරය හාත්පසින්ම ගමත් එක්ක වෙනස්.
ගත්තොත් එimhe අපේ රටේ වුණත් ඔයගොල්ලෝ එක දකිනවා බස්නාහිර පළාතට ආපුවම නැත්නම් කොළඹ නගරයෙන් පොඩ්ඩක් කිලෝමීටර 20ක් 30ක් ගියාම මේ පාදුක්ක ප්‍රදේශයට ආවම පසුගාමි තත්ත්වයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මිනිස්සු දරිද්‍රතාවයේ තියෙනවා සහ ගොඩාක් දේවල් වලට ඇක්සස් එක අඩුයි. හොඳ පාසල් නැහැ, බොන වතුර නැහැ, නල මාර්ග නැහැ, මේ ආදි වශයෙන් හොඳ නිවාස නැහැ, මෙහෙම තියෙනවා. එතකොට හැබැයි චීනය ගත්තොත් එහෙම ඒගොල්ලෝ මේ uneven development එක බොහෝ දුරට අර සැලසුම් හරහා ක්‍රමානුකූලව අවම කරගෙන යනවා. නාගරීකරණය කිරීම හරහා rural නැත්නම් අපි කියන්නේ මේ ග්‍රාමීය බව කියන එක ඒගොල්ලෝ ක්‍රමානුකූලව අකාමකාගෙන යනවා. එතකොට ඒකත් ඒගොල්ලන්ගේ අපිට ධනපති රටවල් වල නැත්නම් මුළුමනින්ම ධනවාදී රටක දකින්න නැති ලක්ෂණයක්. ඊට පස්සේ දැන් බටහිර රටවල් ඇත්ත වශයෙන්ම මිලිටරි වශයෙන් මැදිහත් වීමක් සහ ඒගොල්ලෝ දැන් ඇමරිකා එක්සත් ජනපදයේ නේටෝ එක ගත්තොත් එහෙම ලෝකේ පුරාම බේස් තියාගෙන ඉන්නවා ඒගොල්ලෝ. දැන් අපි දන්නවා මේ කොයිතරම් හිංගන තත්ත්වයට වුණත් දැන් එංගලන්තය වගේ අධිරාජ්‍ය මේ ධනපති රටක් වුණත් ඒගොල්ලෝ තාම සමහර මිලිටරි බේස් ලෝකේ පුරා තියෙනවා. ජර්මනියට තියෙනවා. ප්‍රාන්සියට තියෙනවා. මේ පොඩි දූපත් අරගෙන තියෙනවා. මිලිටරි බේස් 800 ගාණක් ඇමරිකා එක්සත් ජනපදයේ තියෙනවා. දැන් ඒගොල්ලන්ට බොහොම ඒවත් ප්‍රශ්න තමයි. ඒගොල්ලෝ නමුත් ඒව තියාගෙන යනවා. එතකොට ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම ඍජු මිලිටරිමය වශයෙන් මැදිහත් වීමක් තමයි දේශපාලන උවමනාවන් සඳහා කටයුතු කරගෙන ගියා. නමුත් චීනය ඊට වැඩිය වෙනස් ක්‍රමයක් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරගෙන යන්නේ. ඒගොල්ලෝ ලෝකේ පුරා චීනයට කොහෙවත් මිලිටරි බේස් නැහැ. ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම නමුත් ආර්ථික ක්ෂේත්‍රයේ ඒගොල්ලෝ මේ රෝඩ් මේ මොකද්ද රෝඩ් ඇන්ඩ් බෙල්ට් කියලා මේ අර සේදමාවත නාසේදමාවත මේ ආදි වශයෙන් ප්‍රධාන වශයෙන් ආර්ථික දේ ඒ කියන්නේ නිෂ්පාදන ආකෘතිය තුල ලෝකයේ ධනේශ්වර නිෂ්පාදන ආකෘතිය තුල කරමින් ඉන්නවා. කොහොමද? ඒගොල්ලෝ ඒ සඳහා යටිතල පහසුකම් දැවැන්ත ලෙස පුළුල් කරනවා මේ ආදි වශයෙන්. ඒකට ඒක හරහා ඇත්ත වශයෙන්ම ඊට පස්සේ බ්‍රික් කියන සංවිධානය මේ ආදි වශයෙන් මේගොල්ලෝ ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම දැන් ලෙනින් වරක කියලා තිබුණා ඇමරිකානු ආර්ථිකයට අපිට ගෙනියන්න පුළුවන් ඒකට එරෙහිව ගෙනියන්න පුළුවන් ලොකුම ලෝක වශයෙන් ගෙනියන්න පුළුවන් ලොකුම සටන වෙන මුකුත් නෙමෙයි ඇමරිකාව කියන්නේ ලෝක වෙළඳ පොළට අඩුමිට භාණ්ඩ නිෂ්පාදනය කිරීම. ඒක තරම් භයානක ආයුධයක් ලෝකේ කොහෙවත් නැහැ කියලා තමයි ලෙනින් කිව්වේ. මම සෝවියට් යුනියන් එකට අවාසනාවකට ඒ වැඩේ කරන්න බැරුණා. නමුත් චීනය දැවැන්ත ලෙස ඉතාමත්ම පුළුල් ලෙස ඒක කරා ඒගොල්ලෝ. මම දන්නේ ඒගොල්ලන්ගේ අනාගත ඉස්සරහට කොහොමද මේ தත්ත්වය පුපුරලා යන්නේ කියන එක. නමුත් ඒක ඒ භයානක ආයුධේ එයා වෙළඳ පොළට දිගින් දිගටම යවුවා. ඉතින් දේශපාලන වශයෙන් ඒක නිසා මෙන්න මේ පසුබිම තියෙනවා. ඊට පස්සේ දැන් අපේ නිමේෂ් සහෝදරයා ආරම්භයේදී පැහැදිලි කළා මාක්ස්වාදී දේශපාලන අර්ථකථන යනුව චීනය සමාජවාදීද කියන ප්‍රශ්නේ අපි අහපුවාම නියත වශයෙන්ම සමාජවාදී නෙමෙයි කියලා කිව්වා. චීනය පවා චීනය සමාජවාදී කියන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ සමාජවාදයේ කරා යනවා. මොකද ඒගොල්ලෝ දැන් චීනයේ පක්ෂය ගත්තොත් එහෙම චීන කොමියුනිස්ට් පක්ෂය. එතකොට ඒගොල්ලෝ මාක්සිස් අයිඩියොලොජි එක තමන්ගේ දේශපාලන දර්ශනය හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒගොල්ලෝ ව්‍යවස්ථාවේ ආටිකල් 1 වලින් පැහැදිලිව මම මුලින් කිව්වා වගේ කම්කරු පන්ති ආඥාදායකත්ව වෙනවා ගොවියන්ගෙන් සහායලත්. ආන්න එක තමයි ඒගොල්ලෝගේ ඩෙමොක්‍රසි එක. ඒකට කම්කරු පන්ති ආඥාදායකත්වයේ යටතේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ ගොවීන්ගෙන් සහායලත්. එතකොට ඒගොල්ලන්ගේ නායකයෝ කොහෙවත් කියලා නැහැ චීනේ දැන් සමාජවාදී කියලා. එතකොට ඒගොල්ලෝ කියන්නේ මේ අපි සමාජවාදයේ කරා යනවා. එතකොට කොමියුනිසම් ගැන කතා කරන්නේත් නැහැ ඒගොල්ලෝ දැනට කොහෙවත්. එතකොට ඒගොල්ලන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඒගොල්ලෝ ඉලක්කයක් යටතේ තමයි තියෙන සමාජවාදය. එතකොට අපිට කියන්න පුළුවන් චීනීය සමාජවාදයේ නැහැ. චීනීය සමාජවාදය කියන එක ඇති කරන්න බෑ. ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. එහෙම කියනවනම් ඒක අපි දන්නවා එහෙම කරන්න බෑ කියලා. ඒකද තනි රටක සමාජවාදය කියන දේ මේ ලෝක ආර්ථිකයක් තියෙන තත්ත්වය තුල ජාතික ආර්ථිකය කියන දේශපාලන ආකෘතිය තුල ලෝකයේ එතකොට මේ ලෝකෙ
නේෂන් ස්ටේට්ස් කියන ඒවා අහෝසි කරලා නිෂ්පාදන ආකෘතියට අනුකූල දේශපාලන ආකෘතියක් ඇති කරන්නේ කවදද? අන්න එදාට තමයි අපි සමාජවාදී ගමනේ පළවෙනි ස්ටෙප් එක අපිට ගන්න පුළුවන් වෙන්නේ සමාජවාදී නිෂ්පාදන ඩෙමොක්‍රසි එක. අ, නමුත් ඒ දක්වා සමාජවාදයේ වෙනුවෙන් ෆයිට් කරන ඒ සමාජවාදී ලෝකේ වෙනුවෙන් සටන් කරන කම්කරුපන්ති ජයග්‍රහණ ගණනාවක් ලෝකෙ පුරා ඇති වෙන්න පුළුවන්. දැන් චීනේ ඇති වුණේ එහෙම එකක්. ඒකට අපි දැන් චීනේ කියන්නේ නැතුව අපි මෙතන මරා ගන්න යන චීනේ සමාජවාදීද නැද්ද කියන ප්‍රශ්න අහලා. එතකොට අපි අත්ත වශයෙන්ම චීනය දිහා බලන්න ඕනේ අපේ දේශපාලන කටයුතු වලට චීනයේ දේශපාලන මැදිහත් වීම කොයිතරම් තුරට වැදගත් වෙනවද මේ බලපානවද කියන කාරණේ අපි සැලකිල්ලට ගන්න ඕනේ. දැන් උදාහරණයක් ඇටියට චෙකෝස්ලෝවේකියාවේ නැගිටීමක් තිබුණා කම්කරු පන්තියේ රාජ්‍ය පිහිටවන්න කම්කරු පන්තියේ ස්වාධීනව ඒ රටේ සටනක් කරලා ජයග්‍රහණයට යන්න තිබිච්ච දේ ස්ටාලින් තමන්ගේ තනි රටේ සමාජවාදය කියන ආකෘතිය මූලික වශයෙන් ලොකු දෙයක් නෙමෙයි මූලික වශයෙන් එම ආකෘතියට විරුද්ධව චෙකෝස්ලෝවේකියාවේ කම්කරු රාජ්‍ය බිහිවීම දැක්කේ තර්ජනයක් හැටියට ඒක සම්පූර්ණයෙන්ම යටපත් කරා එයා යවල. එතකොට අන්න එහෙම හෙජමොනි එකක් නැත්නම් එහෙම තත්වයක් ලෝකේ මතුවෙනවා නම් ඒක සම්බන්ධව අපිට විවේචන තියෙනවා. අපිට තාම දකින්න නැහැ චීනයේ එවැනි අංග ලක්ෂණ මතුවෙමින් එනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ වෙන රටක විප්ලව ජයග්‍රහණයට එරෙහිව කටයුතු කරලා තාම අපි දැකලා නැහැ. එතකොට නමුත් අපි ස්ටැලින්වාදී ස්ටාලින් යටතේ තිබිච්ච රුසියාව සහ ස්ටාලින්ගේ පස්සේ ඇතිවෙච්ච රුසියාව ස්ටැලින්වාදී මාවතෙන් ගමන් කරනකොට වියට්නාම් යුද්ධයේදී චීනය වියට්කොං වලට විරුද්ධව හිටියා. එයා එතනට ආයුධ දුන්නේ නැහැ මේ අනිත් පැත්තට ගිහිල්ලා. නමුත් වියට්කොං වලට අත් වශයෙන්ම ඒගොල්ලෝ සහාය දැක්ුවේ නැහැ. හරි අන්න ඒක එක අවස්ථාවක් චීනය තමන්ගේ අයිඩියොලොජි එකට බැහැරව යනකොට ඒගොල්ලෝ ඒකෙන් ඒක දිහා බලන්නේ නැහැ ඉවත බලනවා කියන කාරණේ මතුවෙච්ච අවස්ථාවක් තමයි. ඒකට හේතු උනේ අතන ශනික හේතු ඒක අර ෆ්‍රැග්මන්ට් ඒ කියන්නේ අපි ඒක කියන්නේ මේ ඒක දැන් චීනය සමහරක් වෙලාවට රුසියාවට හිතවත් රටවලට උදව් කරේ නැහැ. ඒක අර අයිඩියොලොජි චීනය සහ රුසියාව අතර ඇතිවෙච්ච දේශපාලන මතවාදේ පිළිබඳව මතුවෙච්ච ඒ කාරණා. ඉතින් ඕවා කොයි ආකාරයකට සමනය වෙනවාද කරගන්නවාද කියන කාරණයක් අවසාන වශයෙන් තීන්දුව වෙන්නේ මේවා ගමන් කිරීම උඩ Tamanට යන්න පුළුවන් දුර තවදුරටත් මේ විදිහට බෑ. මීට වැඩිය එහා ගිය තමන්ගේ සමාජ මාක්ස්වාදයේ පිළිබඳව මාක්ස්වාදී දේශපාලන දෘෂ්ටිය පිළිබඳව ඒගොල්ලන්ට යම් තීන්දුව ගන්න සිද්ධ වෙයි. මම හිතනවා චීන කම්කරුපන්තිය සහ චීන කොමියුනිස්ට් පක්ෂය දැන් ඒගොල්ලෝ මේ දක්වා ආපු ගමනේ යම් මයිනස් නැත්තම් ඍණ සලකුණු ගණනාවක් තියෙනවා. නමුත් ඒ වගේම ප්ලස් පොයින්ට්ස් ගණනාවකුත් තියෙනවා. මේවා අවසාන වශයෙන් මට හිතෙනවා මම නම් දකින්නේ අපිට අවසාන තීන්දුවක් ගන්න බෑ චීනය සම්බන්ධයෙන් චීනය කොහොමද අපි නැත්තම් මුදෙක්ම නිකන් ධනවාදී රටවල් වල තියෙන ප්‍රචාර අරගෙන දඩ බඩ ගාලා චීනය සමාජවාදීද නැද්ද කියන කාරණේ පිළිබඳව සලකන්නේ නැතුව නිකන් ගහගෙන යනවා. දැන් අපි දැකලා තියෙනවා මේ වාමාංශික දේශපාලන පක්ෂ තමන්ගේ ප්‍රධාන සතුරා ඇමරිකා එක්සත් ජනපදයට වැඩිය චීනය. අනේ ඒ தත්ත්වයට වැටෙන. දැන් අපි හිතමු අද යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් අපි ගන්න මාක්ස්වාදී පක්ෂ ලෝකේ ගන්න ඕනේ ස්ථාවරය මොකද්ද? අන්කන්ඩිෂන් කොන්දේශ විරහිතව ඒ යුද්ධයේදී අපි රුසියාව සහ චීනය මේ බ්‍රික් රටවල් වල තියෙන මේක ආරක්ෂා කරන්න ඕන. ඔන්න ඕවයි අපිට තියෙන ප්‍රශ්න. එතකොට සොයිල් එක මේ අප්‍රිකාවේ මේ තියෙන මේ අර සහරාවේ තියෙන රටවල් ගොන්න
තියෙනකොට අපි දැන් එතන ඒ රටවල් වල මිලිටරි නායකයෝ බලයට එනවා. එතකොට ඒක දැක්ක ගමන් අපිට ඇමරිකාවත් ඔක්කොම ජපානය සේරම අමතක වෙනවා. අම්මා මෙන්න මතුවලා ඉන්නවා මේ ට්‍රොට්ස්කි වාදයට භයානකම සතුරා. මේ අප්‍රිකාවෙන් මතුවලා නැත්තම් චීනෙ මතුවලා කියලා අපේ ප්‍රධාන ඉලක්කය එතනට හඹාගෙන යනවා. එතකොට මේක මට පේන්නේ අවසාන වශයෙන් මේක කෙලින්ම ඇමරිකන් නැත්තම් ජනමාධ්‍ය ඇමරිකන් මාධ්‍ය අවසාන වශයෙන් ඇමරිකාවට උවමනා ඉලක්ක තමයි අපි ඒවට තමයි මං හිතන්නේ ලෙනින් හරි ට්‍රොට්ස්කි හරි හිටියත් ඔවුන්ගේ දර්ශනය කවදාවත් මේක වෙන්නේ නැහැ. ඔවුන් සෑම විටම සැබෑ සටනේ නියම පැත්ත ගන්නවා. ඒ පැත්තේ ඔහු හිට ගන්නවා. අපිට විවේචනයක් තියෙනවා. ඒ විවේචනය අපි අභ්‍යන්තරව කරගන්න ඕන දෙයක්. ඒක මේ ජනමාධ්‍ය හරහා අපේ ඔන්න මේ මාක්ස්වාදී මූලධර්ම මේ ආකාරයට කියලා තමන්ගේ අර්ථකථන ඒ මාක්ස් කියපු එකකුත් නෙමෙයි. තමන්ගේ අර්ථකථන අරගෙන ප්‍රධාන වශයෙන් තමන්ගේ මාධ්‍ය හරහා විශාල ගෝසාවක් ගෙනියනවා. මේක අන්ත ප්‍රතිගාමී වුවමනා මේක අත් වශයෙන්ම අවසාන වශයෙන් මේ NGO කාර්යෝ CIA මේගොල්ලෝ ක්‍රමානුකූලව ලෝකේ පුරාම කරපු දෙයක්. ඉතින් චීනයට විරුද්ධව මම නම් අද දකින්නේ අපේ විවේචනයක් තියෙන්න ඕන. හැබැයි අපේ කම්කරු පන්තියට අපි උගන්වන්න යන අපේ කම්කරු පන්ති රටන් තුල චීනය කියන්නේ සතුරෙක් කියලා කම්කරු පන්තියේ උගන්වනවා නම් මම කියන්නේ අන්න ඒක ප්‍රතිගාමී වැඩක්.